අම්මා පේනවද? හායි මේ මෙහෙම වැඩ අරගෙන මේ ලක්ෂ 10 විතර පඩි දෙන එක නම් එන අසාධාරණයි ඈ. පේනවනේ. මරෝ වැඩ කරන්නේ. මේකේ සයිස් එක පුස්සන්න පුළුවන් ද මිනිහෙකුට පේනව නේද? ඈ මන්නම් කියන්නේ මෙහෙම වැඩ ගන්න එක වැරදි. ආයෙත් මේ පොඩි පඩියකට ලක්ෂ 10කට විතර ඈ පායි හඩ වගේ පේනවනේ ඉන්න වෙලා තියෙන විදිය. හඩ වගේ වැඩ කරන්නත් තියෙන්නේ. කියන්න ඕනේ මේ මං ගැන හොයලා බලපු කට්ටියට ගොඩක් ස්තුතියි මේ ගොඩක් කට්ටියෙන් හොයලා බැලුවා. මොකද මම මෙහි ඉන්නවා කියලා දන්න කට්ටිය ඉතින් හොයලා බැලුවා. ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ ඉන්න කට්ටියට ඉතින් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම හොඳයි. ඉතින් මෙහෙමයි හැමෝටම නම් මේ chance එක නෑ. එහෙමත් එක්කෙනෙකුට තමයි ඉතින් හම්බෙන්නේ. හැමෝටම මේ වගේ මහන්සියලා වැඩ කරන්නේ නැහැ. සමහර කට්ටිය ඉතින් ෆ්‍රී එකේ තමයි ඉන්නේ අවුවට වෙලා. එහෙම ඉතින් එහෙමත් හම්බෙනවා ඉතින්. ඒ වගේ ලේසි තැනුත් හම්බෙනවා. ඒ වගේම මේ වගේ අමාරු තැනුත් හම්බෙනවා ඉතින් වැඩට. ඒක වෙලාව හරිද? ඒක ඒගොල්ලන්ගේ වාසනාව. මේක ඉතින් මගේ අවාසනාව. තේරෙනවද? මම මේ අවුරුද්ද ලංකාවට එන්න හිටියේ. අදහස අතෑරියා. අම්මෝ. මම නැත්නම් ඇවිල්ලා ලංකාවේ වැඩ ටික පටන් ගන්න කියලාද වැඩ වගේක් තියෙනවා. අදහස අතෑරියා. දැන් නම් එන දවසක් අය කවද්ද කියලා කියන්න බෑ. මේ අවදානමක් ගන්න බෑනේ නිකම් බොරුවට. මොකද අය මේ වගේ මේ රටට එන්නත් බෑ. මේ වගේ chance එකක් අය හම්බෙන්නෙත් නෑ. අය මේ වගේ මං හිතන්නේ මෙහෙම chance එකක් කාටවත් හම්බෙලා තියෙයි කියලා. මේ වගේ අමාරු වැඩ දැන තියම් වෙච්ච දා මේ විදිහට වැඩ කරන්න මේ වගේ අමාරුයි. ඒ හම්බුනේ chance එක මේ නැති කරගන්න බෑනේ. ඉන්න මම දැම්ම වෙන්නේ නැහැ. එන්නේ නැති අදහසක් තමයි තියෙන්නේ. බලමු ඉතින් ඉස්සරහට. දහඩිය ඇක්කේ රාමේ පේනවනේ. තව තියෙනවා. අනේ වන්දයි. මට තාගන්න බෑ ඉතින් මේක නම් මේ මම හිතන්නේ පෙර කරපු පිනක් පළ දුන්නා. අයියෝ තීන්දරියා ගෑවුණා සපත්තුයි. නැත්තම් මේම chance එකක් නම් කාටවත් හම්බෙන්නේ නැහැ. හම්බෙලා තියෙනවා මම නැත්තේ නෑ මම දන්න කට්ටිය ඉන්නවා. මේ හොඳට හම්බෙලා තියෙනවා. හැබැයි මේ වගේ නම් නෑ. මෙහෙම නෑ ඉතින්. මම සාමාන්‍යයෙන් මෙහි මහන්සි වෙන්නේ සතියේ දවස් දෙකක් විතර වගේ. දෙකක් විතර වගේ මහන්සි වෙන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ වගේ ස්ලෝ එකේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ලංකාවේ නම් මේ වගේ පොඩ්ඩක් අමාරු නේද? ලංකාවේ පොඩ්ඩක් අමාරුයි. දැන් කොහොමද ටයිට් කන්ස්ට්‍රක්ෂන් පොඩ්ඩක් වැටෙනවා. ඒක තමයි මම ලංකාවට යන දවසට අතෑරි. මේ මොකද දැන් අනිත් එක තමයි ලංකාවේ මම හිතන්නේ දැන් වැඩ කරන් ගොඩක් කට්ටිය අඩුයි මේ වැඩ දන්න කට්ටිය. ගොඩක් කට්ටිය ඉතින් දැන් සෑහෙන ඇවිල්ලා ඉන්නේ. වැඩ ගොඩක් මම දන්න කට්ටිය තියෙනවා වැඩ ගොඩක් පුළුවන් කට්ටිය මෙහි ඉන්නේ. මෙහි මැද පෙරදිගට ගිහිල්ලා තියෙන්නේ. ඒක නම් ඉතින් අපරාධ මැද පෙරදිගට ගියපු එක. මෙහෙට ආපු කට්ටිය නම් ඉතින් අවුලක් නැහැ. ඉතින් මම දන්න කට්ටිය ඉන්නවා දැන් හොඳ ගේමක් ගහගෙන යනවා. දැන් මට තමයි මේ කෙලුනේ පේනවනේ. විඳින දුක. මෙයා මේ එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ මහන්සියලා වැඩ කරන වීඩියෝ එකක් මම දාන්න. බෝ තියෙනවා තව සෑහෙන්න තියෙනවා මම දාන්නම්. මේ වගේ මේ කටු මේ උඩ තියෙන්නේ. කටු උඩ ඉඳගෙන වැඩ කරන්නේ කටු උඩ. එහෙනම් බයි. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.